හෙලෝ බොයිස් අපි එහෙනම් මේ මැප් කෝඩ් එකට යමු. මේ පළවෙනි මැප් එක අපේ මේ මැප් එක හදලා තියෙන දනුකය තමයි. ඉතින් ඔයාලා දන්නේ නැති ඉබ්බත් දනුකය අයියා. මේක මචං වඳින්නෙමත් පුළුවන්. මේ ඔය දෙවෙනි කපල තමයි වඳින්න තියෙන්නේ. බොයිස් මේක මම තනින් තන තමයි වොයිස් එක දාන්නේ. ඒ නිසා වැඩි ගණන් ගන්න එපා. ඔයාලා පොඩ්ඩක් වීඩියෝ එක බලන්න. ඔයාලා මැප් කෝඩ් එකත් පල්ලෙහාන් දා තියන්නම් මම. Over the edge, feel like I'm floating through the air. The pain I felt is paid for, all is said and done. Oh, I am restricted, fixed upon the web. I need to kick the habit that my mind is breathing in. Break out, I've got to see. Spent all my life holding all of it closely. I played it innocent, a feel of discontent. I'm finally facing it all, fearless. Burning the bridge that keeps us. I'm here and I'm feeling fearless. Exaggerated, that's what you assume. The story's over now, I must conclude. I am conflicted, watching where I step still, hanging in the balance. Not the life I want to live, I want to take it all. Standing tall, fear I weighed the person you are. Oh, break out, I've got to see. Spent all my life holding all of it closely. I played it innocent, a feel of discontent. I'm finally facing it all, fearless. channel එකට අලුත් අය subscribe කරලා like එකක් දාලා share කරක් දාන්න මගේ උන් ටික. ඔයාලගේ යාළුවන්ටත් මටත් share කරන්න. මේ මැප් කෝඩ් එක ගැන ඔයාලට හිතන දේ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. බලමු ඔයාලගේ අදහස් මොන වගේ දේවල්ද කියලා.
මැප් කෝඩ් එකකින් හිතෙන දේ පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. අපි එහෙනම් යන් ඊළඟ මැප් කෝඩ් එකට. මේක නම් එච්චර ලොකු මැප් එකක් නෙවෙයි හරිද? මේක ඔය තියෙන්නේ පෙට්ටු හදන වගේ සීන් එකක් හරිද? මේ ඔය ලෙවල් එක කියලා තියෙන්නේ. එයා ලෙවල් එකේ හරිද? ඒක දාන්න ඕන ලෙවල් 2කට. ඔය ඔතන තියෙන ෂොප් එකක් හරිද? ඔගේ පෙට්ටු ගන්න පුළුවන් හරිද? පෙට්ටු කියන්නේ අර ඔය මේ ඔය හදන ගෙවල් වල ලෙවල් දාන්න පෙට්ටු ඕනේ. ඔය සත්තු යන්නේ පාරේ. ආයෙ සත්තු යනකන් ඉඳලා ඒ කියන්නේ අපිට අවශ්‍ය සතෙක් ඕනේ හරිද? ඔතන ලෙවල් අප් කියලා එකක් තියෙන්නේ. ඒ ලෙවල් අප් කියන එක ටච් කරගන්න. ඊට පස්සේ ඔතන පෙන්නනවා කොයින් කියලා එකක්. හරිද? ඔය කොයින් කියලා එකක් තියෙන්නේ. කොයින් ඒ කියන්නේ කොයින් ට්‍රිලියන 2 ගණන් මගේ පෙන්නන්නේ. ආන් එතන හරිද? එතන අවශ්‍ය පෙට්ටු දෙන්නත් මට පෙන්නනවා. හරිද? ඒ වගේ ඔයාලගෙත් පෙන්වන්න ඕනේ. එක පෙට්ටෙක් ඔයාලගේ තම ලෙවල් 2කට දාන්න නම් එක පෙට්ටය වගේ පෙන්වන්නේ. හරිද? ඊට පස්සේ එතනින් කොයින් පොඩි ටාගට් එකක් පෙන්වනවා. ඒ කොයින් ටාගට් එකත් එකතු කරගෙන කොයින් ටාගට් එකේ දාන්න ඔය සත්තු ඉන්නේ. පාරේ යන සත්තු. එන්නේ තුන් දෙනෙක් දාගන්න. මේ බොක්ස් එකනොත් ගන්න පුළුවන් සත්තු. ඒ කියන්නේ ඔය පුළුවන් සත්තු ජාතිය තියෙනවා. ඔය කෑලි තියෙන උඩින් කෑලි වගේ පෙන්වන්නේ. කොයින් වලාකුළු එහෙම අර සේරම පෙන්වන්නේ. ඒ වගේ එකක් තමයි ගන්න තියෙන්නේ. හරිද? ඔය ඔතනින් ඔන්න ඔකෙන් පුළුවන් කරකවන්න. ඔක කරකවන්න ඒ කියන්නේ දවසට එකක් වගේ දෙනවා මං හිතන්නේ. කොහොම හරි මම දැන් ගොඩ දවසකින් ලොග් ගුන්නේ නැහැ මේකට. හරිද? ඒක නිසා මේ ඔය ගොඩක් තියෙනවා මගේ ස්පින් දෙන්න පුළුවන්. හරිද? ඔය එන සතෙක්කා කියන වෙන්නන්නේ. ඒකෙන් තමයි ඔය ඒ සතා මේ අප්ඩේට් වෙලා දැන් කලින් හිටියේ නෑ ඔය හරියද? උඩ වලාකුළු ඒව තියෙන්නේ. සල්ලික කොයින් එහෙම. ආන් ඒක ඔතන ඕකට ගහලා කොයින් එහෙම ගන්න පුළුවන්. පේනවද ඔයාලට මම මේ ගන්නේ? කොමනක් වෙලාට අර නෝටින්ද මොකද්ද සීන් එකක් හැදෙන්නේ? එතකොට නම් එන්නේ නෑ. ඔය ටිකක් ගහන්න ඕනි. එතකොට තමයි එන්නේ ඔය. අර බලන්න. එයා පොඩි වෙලාවකින් යනවා හරිද? ආන් එයා ගියා. මේ මැප් එකත් ඔයාලගේ යාළුවෙක් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්. මයික් ඔන් කරගෙන මතකද ඔයාලට ස්පින් වල අල්ලලා දුන්නම අපි අතන මේ පාට එක. දවස් ගානකින් ලොග් වෙලා කියලා මං කිව්වේ. ඒකෙන් තමයි මේ ඕව ගන්න. හරිද? ඔය තියෙන කෑලි රතු පාටින් මාක් කළා. ඒව ගන්න පුළුවන්. ඒව අරගන්න එකේ. අපි දැන් ක්ලීම් කියලා තියෙන කහ පාටි. ඊට පස්සේ ඕකේ කරගන්න. ඊට පස්සේ ටික වාගේ උඩින් ප්‍රොෆයිල් එකට වෙන්න උඩින් මේ එකට පෙන්නනවා. හරිද? ඔය මගේ ගණන් ලෙවල් 14 මම දැන් ටික දවසක් සෙල්ලම් කරන්න අරගෙන. දැන් ආවෙත් නෑ ඒකට මේ මැප් කෝඩ් එකට ආවේ නෑ ගොඩ කාලෙකින්. මේකෙන් අයින් වුණත් ඔයාලගේ මේවා ලෙවල් අඩු වෙන්නේ නෑ. හරිද? මේ මැප් එකේ අදහස් එහෙම පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න දන්නේ නැති දේවල් තියෙනවා නම් අහන්න මම ඒක කමෙන්ට් එකක් දාන්නම් අනිවාර්යෙන්. අපි යන් එනං ඊළඟ මැප් එකට. මේකෙත් ඔයාලගේ යාළුවොත් එක්ක ප්ලේ කරන්න පුළුවන්. ඔයාලගේ යාළුවොත් එක්ක මයික් ඔන් කරලා කතා කරන්න පුළුවන්. හරිද? යාළුවොත් එක්ක වීඩියෝ හදන්නවත් මේ මැප් එක සුපිරි ඈ. මේ මැප් එක ඔය තියෙන උඩ මේ එක ඒ අට්ටාලට නගින්නත් පුළුවන්. හරිද? අට්ටාලයක් කියලාද කොහොද කියන්නේ? ඔයාලත් ඔය පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මේකට කියන්න ඕන නම. මේක උඩ වීඩියෝ හදන්නවත් මරු පොට් එක.
මේ ඉස්සරහට එන්න අස්සෙක් ඉන්නවා. ඒ අස්සයත් අපි බලන්න යමු. ඉන්නේ මේ අර වෙලාවේ මම ඔයාලට කිව්ව අස්සය. මේ අස්සයගේ පිටේ උනත් නැගලා යන්න පුළුවන් මේ මැප් කෝඩ් එක වටේම. අස්සය මෙල්ල කරන්න පොඩ්ඩක් අමාරුයි. සෑහෙන්න අවුල. ඊන් දාලේ කොහමරි අපි යම් මැප් එක වටේ අපිට ඕන තැනට අනිත් තැනට. God that the brothers on the rise now. Endless celebrations all මේකෙත් ඔය ඉමෝට් වගේ එහෙම තියෙනවා. හරිද? ඔය තියෙන්නේ කොටයක් වගේ. ඒකෙන් 1 2 එහෙම ටච් කරන් පස්සේ ඔය තියෙනවා 40ක් විතර. හරිද? ඒකෙන් ඔයාලා ඔය සේරම දාලා try කරලා බලන්න. ඔය නිදා ගන්න පුළුවන් පේනවනේ ඔයාලට. ආතල් විතරයි ඈ. 3 දැම්මන් පස්සේ නමුතු අයිටම් එකකට ඉන්නවා. 4 දැම්මන් පිළිමයක් අගෙන ඒක නම් ලයින් නැත්තර පොඩ්ඩක්. 7 8 9 වාඩිලා ඉන්න සීට් නැත් තියන්නේ 9 නම් ඒක නම් වාසියක්. 10 තව තියෙනවා. හරිද? ඒ ටික දාන්න බෑ දැන්. වෙලාවක් නැහැ. වීඩියෝ එක දිග්ගැස් වෙනවා. අපරාධ නිකන් ඔයාලගේ දෙයට එහෙම. මේකෙත් නිදා ගන්න එහෙම පුළුවන්. අර නිදා ගන්න ඉමෝට් මේ ඉමෝට් එක දාලා. my house. Levitating now, I'm super duper fly now. London boy, but they see where I reside now. Put the time in while you always yelling time out. And for critic, cause I know I'm coming with it. You were sitting, you were wishing I was handling my business. Now I got the ball like Harry Potter playing Quidditch. And my business is humongous, you would think that happens in it. Oh man, I'm all that, yeah, I'm all that. අපි මෙතන ගිහලා පොඩ්ඩක් මාළු එක්කත් බාගමුනේ. නැත්තම් ඔයාලට මාළු බාන්න තු කම්මැලිනේ. ඔයාලට වීඩියෝ එක ආතල්ලක්වත් නැහනේ. ඒ නිසා ඔයාලට මාළු එක්කත් බානවා. හරිද? ඔයාලත් ඇවිල්ලා මෙතන මාළු බාලා බලන්න. ඔයාලට අහුවෙන මාළුවා මොකද්ද කියලා. එයි මට මොකෙද්ද මේ අහුවෙච්ච මාළුවා? මේ මාළුවගේ නම දන්න නම් මාළුවගේ නමත් කියාගෙන යන්න. හරිද? Looking for that whip, yeah, that what you call that. I'ma blow up in the summer, have them yelling fall back. And I've always been ahead like an effing ball cap. Man, I came in the game like, whoa. Got a couple chains on me cause I like gold. They told me I'm the best and I told them I know. Cause when I'm in your town, every ticket I sold. Yeah, they saying I'm the man, facts bro. මේ මෙතන තවත් අස්සෙක් ඉන්න. ඒ අස්සය ගාවින් අපි මේ අස්සය දියලා යන්න නැත්තම් හරි නෑනේ. අපි මු අරන් යනකොට කපල්ලා යන්නේ කොහොමද? අපි යන් අනිත් පැත්ත බලන්න. Lot of haters, tell me where they at though. I'm the new pop, all I do is rap though. Want me on your song, throw a couple stacks, yo. Woo! Everybody wanna do the same thing, yup. That's why we ain't on the same page. Do my own thing, and I maintain. Flow like water, so I'm going mainstream. I'm going mainstream. Flow like water, so I'm going mainstream. Yeah, I'm going mainstream. Flow like water, so I'm going mainstream. I'm going mainstream. Mainstream. Flow like water, so I'm going mainstream. Yup. I'm going mainstream. මේක ඉමෝජි එහෙම දාන්න පුළුවන්. හරිද? hina වෙන ඒවා. ඒ සීන් තියෙන අර
YouTube එකේම තියෙන YT එකේම හැමතැනම තියෙන TikTok එකේම ඔය දුවන ගමන් ඕක දාන්න පුළුවන් එන ආතල්ලා මේකේ. ඔයාලත් බලන්න මේ මැප් කෝඩ් එක හොල්මන් සීන් එක උත් තියෙනවා. ඉස්සරහට තා සුපර් ගයක් තියෙනවා ඒක මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන එකේ මේකේ එන හොල්මන් සීන් එකක් නැහැ. හැබැයි ඇතුළට යන්න බෑ අනිත් ගෙවල් වල වගේ. අපි පොඩ්ඩක් මේ ගේ වටේ වටයක් දාලෙමු. හොල්මන් ඉන්නවද බලලෙමුනේ. කොහොමද හොල්මනක් කියලා මට හොල්මන කිව්ව ගමන්. තාම නම් කවුරුත් නැහැ පේන්න. මේ ෆොටෝ එකවත් වාඩි වෙන්න පුළුවන්ද බලමු. වාඩි වෙන්න නම් බෑ. කොහොම හරි තමයි වාඩි වෙන්න වෙන්නේ. ඔයාලට මේ මැප් කෝඩ් ටිකෙන් හිතෙන දේ ඔයාලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න හරියද? වාඩි වෙන්න උනත් පුළුවන්. ඒක නම් ලයින් එකක් තියෙනවා එතන වාඩි වුණාන් පස්සේ. ඔයාලට මේ මැප් කෝඩ් එකේ හිතෙන දෙත් ඔයාලා කියන්න හරියද? ඔයාලා මේ වීඩියෝ එක හොඳ නම් හොඳයි කියලා දාන්න නැත්නම් නැහැ කියලා දාන්න. වීඩියෝ එක අඩුපාඩු ඇති කොහොමත් ගොඩ හරියක් මේ පළවෙනි වීඩියෝ එකනේ. හරියද? ඔයාලට අඩුපාඩු තියෙනවා නම් කියන්න. ඔයාලට මේ මැප් කෝඩ් වල මැප් කෝඩ් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. හරියද? ඔයාලා මේ ලයික් එකක් දාලා ෂෙයාර් එකක් දාලා යාළුවන්ට මේක ෂෙයාර් කරන්න. මේ ඉස්සරහට මේ වගේ වීඩියෝ ඕන නම් channel එක subscribe කරන්න. එහෙනම් කොල්ලෝ අදට මං ගිහින් එන්නම්. ඉස්සරහ වීඩියෝ එකේදී හම්බ වෙමු.